තමුන්ගේ මිනි පෙට්ටිය තමුන් මෝඩ කරලා තමුන්ගෙම මරණය මොන විදියටද වෙන්න ඕන කියන එක ප්ලෑන් කරලා මේගොල්ලෝ ජීවිතය එන්ජෝයි කරන එක මැරෙනකම් කරන්න උත්සාහ කරන එක. වයසට ගියා කියලා අනේ අයියෝ අපේ දැන් මේ නහින දෙහින කාලේ ෆ්‍රී බස් පාස් එකක් දෙනවා. වයසට යද්දී වතුර උගුරක් දෙන්න කවුරු හරි ඕනේ දරුවෝ හදනවා අඩුයි පාළුවෙන් තනිකමෙන් පෙළෙන කට්ටිය. UK Bossa Talks විශේෂාංගයට ඕගොල්ලොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේක අලුත් වැඩක්. මං ඉස්සර කරපු වීඩියෝස් වල තියෙන ආරයට වඩා වෙනස් විදිහ ආරයකට තමයි මේ වීඩියෝ සිද්ධ වෙන්නේ. මගෙන් ගොඩක් අය ගැඹුරින් යම් මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කියලා ඉල්ලපු හින්දම තමයි මම හිතුවේ මේ විදියට වෙනස් ටයිප් එකේ වීඩියෝස් ටිකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ වීඩියෝස් කරන්නේ මම UK වල මං ගෙවපු අවුරුදු 15 තුල ලැබපු අත්දැකීම් එකතු කරලා. ඒතර මම ආශ්‍රය කරන මිනිස්සුන්ගේ අත්දැකීම්, ඒගොල්ලෝ කියන දේවල්, එතකොට මම වෙනත් මූලාශ්‍රවලින් ඒවයින් කරපු අධ්‍යයනයන් වලට සමගාමීව ඒ වගේම මේ රටේ වෙන දේවලුත් බලලා මම මාතෘකාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ මේ UK Bossa Talks විශේෂාංගයෙන්. අපි අද කතා කරන මාතෘකාව UK වල වයසක ප්‍රජාව, UK වල ඉන්න සීනියර් සිටිසන්ස්ලා, UK වල නාකි සෙට් එක. මේ අපි ගැන නෙමෙයි, මෙහි ඉන්න බ්‍රිතාන්‍ය බහුතරය ගැන. ඉතින් අපි බලමු UK වල වයසක ප්‍රජාව මොන වගේද, ඒගොල්ලෝ මුහුණ දෙන ගැටලු මොනවාද, ඒගොල්ලොන්ගේ ජීවිතය මොන වගේද, ඒගොල්ලෝ මොන වගේ සැපක්ද විඳින්නේ. එතකොට මේ UK වල කවුරු හරි එක්කෙනෙක් වයසට යන්න හිතනවා නම් එයා මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්න ඕන කියන දේවල් සම්බන්ධයෙන් මේකේ සාකච්ඡා කරනවා. ගොඩක් ලොකු දැනුමක් ලැබෙයි UK වල වයසක මිනිස්සු මොන වගේද කියලා. UK වල වයසක ප්‍රජාව ගැන කතා කරන්න කලින් අපි මුලින්ම දැනගමු UK වල වයසක කට්ටිය කොච්චර ඉන්නවද කියලා. ඉතින් UK වල හරියටම කිව්වොත් 2022 වෙද්දී කරලා තියෙන සංඛ්‍යාත ගණනය කිරීම වලට අනුව මිලියන 68කට කිට්ටු වෙන්න මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් මේ මිලියන 68න් 19% විතර 2022 වෙද්දී වයසක ප්‍රජාව, ඒ කියන්නේ 20%ක් කිට්ටු වෙන්න. ඉතින් මිලියන 12.7ක් වගේ UK වල වයසක ප්‍රජාව 2022 වෙද්දී ඉඳලා තියෙනවා. ඉතින් මේ වෙද්දී ඒක වැඩි වෙලා තියෙනවා. තාම හරි ගණනයක් කරලා නැහැ. 2025 තත්ත්වය 2072 වෙද්දී මේගොල්ලෝ ප්‍රෙඩික්ට් කරනවා, මේගොල්ලෝ පුරෝකථනය කරනවා UK වල වයසක ප්‍රජාව 27ක් දක්වා ඉහළ යන්න පුළුවන්. මිලියන 22.1ක් දක්වා ඉහළ යන්න පුළුවන් කියලා. ඉතින් හරියටම කිව්වොත් ලොකු ප්‍රමාණයක් UK වල වයසක මිනිස්සු ඉන්නවා. UK වල වයසක මිනිස්සු මොන වගේද ඇත්තට? UK වල වයසක අය ගැන කතා කරනවා නම් මේගොල්ලෝ ටිකක් වෙනස්. ඉතින් මම අවුරුදු 15කට කලින් UK වලට ගොඩ බහලා මුලින්ම මට යම් වයසක කට්ටියත් එක්ක ආශ්‍රය කරන්න අවස්ථා ලැබුණා. ඉතින් ආශ්‍රය කරද්දි මට දැනිච්ච ප්‍රධානම දේ ඒගොල්ලොත් එක්ක කතා කරද්දී ගොඩක් අය තනියම ජීවත් වෙන්න කැමතිය කට්ටිය. ඒ බහුතරයක් තමුන්ගේ දරුවන්ගෙන් යැපෙන අය නෙමෙයි. එක්කෝ ඒගොල්ලෝ තරුණ කාලේ හම්බ කරපු සල්ලි වලින් ඒගොල්ලෝ ඉතුරු කරගත්ත මුදල් වලින් යැපෙන්නේ, නැත්නම් රජයේ උපකාර වලින් ඒගොල්ලෝ යැපෙන්නේ. ඒ වගේ දේවල් වලින් තමයි වැඩිපුර කට්ටිය බහුතරය යැපෙන්නේ. ඊට අමතරව තමුන්ගේ දරුවන්ගෙන් යැපෙන කට්ටියත් ඉන්නවා. ඒගොල්ලෝ අර සුළුතරයට අයිති වෙන කට්ටිය. පුළුවන් තරම් ඒගොල්ලෝගේ ජීවිතයේ අන්තිම කාලේ ගත කරන්න කැමති තව කාටවත් කරදරයක් නොවි. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ඒගොල්ලොන්ට පොඩි දෙයක් හරි කරගන්න තියෙනවා නම් තමුන්ගේ දරුවන්ට කතා නොකර, අපි කියමු ගෙදර මොකක් හරි කැඩලා නම් රිපෙයාර් කරන්න පුළුවන් මිනිස්සෙක්ට කතා කරනවා. ඒ ගෙදර මොකක් හරි තමුන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් පහසු උපකරණ හරි පාවිච්චි කරලා ඒක කරන්න උත්සාහ කරන එක. වත්තේ පිටියේ වැඩ මොන හරි තියෙනවා කියමුකෝ, මල් පැල වවන එක, එතකොට මොන හරි ගස් සතු කපන එක, ඒ වගේ දෙයකදී පවා තනියම කරගන්න පුළුවන් නම් වැඩේ පහසු කරගන්න ට්‍රිමර් එකක්, ඉලෙක්ට්‍රික් ට්‍රිමර් එකක්, ඒ වගේ එකක් පාවිච්චි කරොත් තමුන්ගේ අතපය රිදෙන එක නවතිනවා, ගාලා අල්ලගෙන යනවා, කපාගෙන යනවා, ඒ වගේ දේවල්. එතකොට පාත් වෙලා පොළොව හාරන වැඩ, ඒ වගේ දේවල් තියෙනවා නම් හයිට් ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන් විදිහේ බංකු පාවිච්චි කරලා ඒවයි වාඩි වෙලා ඒ වගේ වත්තේ පිටියේ වැඩ දේවල් කරන එක. වයසක කට්ටිය තමුන්ගේ ජීවිතේ ලේසි කරගන්න තාක්ෂණය පාවිච්චි කරන්න මෙහි බය නැහැ. ඒගොල්ලෝ හරි ඉන්ඩිපෙන්ඩන්ට්, හරි ස්වාධීනයි. ඒගොල්ලොන්ගේ දේ බලාගෙන තව කාටවත් වදයක් නොවි, කරදරයක් නොවි, ඒගොල්ලෝ කාගෙන්වත් යැපෙන්නේ නැතුව තනියම ජීවත් වෙන්න ගොඩක්
කැමති කට්ටිය කියන එක තමයි ප්‍රධානම දේ UK වල වයසක කට්ටිය ගැන කියනවන. තව දෙයක් මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕනි. වෙස්ටර්න් රටවල් වල තියෙන දෙයක් තමයි ළමයි නිකන් අවුරුදු 18 විච්ච ගමන් ළමයිව ගෙදරින් යවන්න බලනවා දෙමව්පියෝ. වැඩිහිටියෝ දරුවෝ හම්බවනයෙන් පස්සේ පුළුවන් තරන් ඒ දරුව වෙනුවෙන් කාලය ගත කරලා තමුන්ගේ දරුවන්ට හැමදේම කරන්න උත්සා කරනවා. ඉතින් මං උදාහරණයක් කියන්න මගේ මං අඳුරන කෙනෙක් එයා මට කියපු දෙයක් තමයි මේ ලෝකෙට දරුවෝ ඉපෙද්දෙව්වේ අපි ඒකහින්ද අපි ඒගොල්ලොන්ට දේවල් දෙන්න ඕනේ එක යුතුකමක් ඒගොල්ලො කිව්වෙන අපිට මේ ලෝකෙට එන්න ඕන කියලා අපි ඒගොල්ලොන්ට කරන්න ඕනේ. එහෙම මතයක් මෙහෙ බහුතරයක් අයට තියෙනවා. ඉතිං අර වයසට අද්දී වතුරොගුරක් දෙන්න කවුරු හරි ඕනේ ඒ වගේ කියන මානසිකත්තයෙන් ගොඩක් දරුවෝ හදනවා අඩුයි. ඉතිං UK වල කට්ටිය UK වල ගොඩක් කට්ටිය දරුවන්ට ආසහින්ද තමයි දරුවෝ හදන්නේ. නැත්තං ඒගොල්ලොන්ට හිතනවනම් ඒගොල්ලොන්ගේ ජීවිතේ ඉතුරු කොටස ගෙවන්න දරුවොත් එක්ක ජීවිතය ඉතුරු කොටස බෙදාගන්න අවශ්‍යයි කියලා ඒ වගේ අදහසකින් තමයි ගොඩක් අය දරුවෝ හදාගන්න. ඉතිං හරි සුළුතරයක් ඉන්නවා ආදායම් මාර්ගයක් කරගත්ත කට්ටියත් අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඉතිං අපි බහුතරය ගැන කතා කරන්නේ දරුවෝ යනවා දෙමව්පියෝ තමුන්ගේ ජීවිත ගෙවන්නේ තනියම ඊට පස්සේ. ඉතිං ඒ විසඳුම් විදියට ඒගොල්ලොන්ගේ තනිකම නැති කරගන්න ඒගොල්ලො ගොඩක් කලාල්ලට සුරතල් සතෙක්ව හදනවා. ගොඩක් අය බල්ලෝ ඇති කරනවා ඒවගේම පූසෝ ඇති කරනවා කුරුල්ලෝ ඇති කරනවා තමුන්ගේ ජීවිතය ඉතුරු කාලය බෙදාගන්න තව සහකාරයෙක් වගේ කෙනෙක්ව තමුන්ට අවශ්‍යය කියලා හිතුනම ඒගොල්ල ඒ වගේ දෙයක් කරනවා. සමහර හොඳ දේවල් ඇවිල්ලා අනාත විච්ච බල්ලෝ පූසෝ කියන්නේ අපිකිමු තව අයිතිකාරයෙක් මැරිලා ඒ සතා තනි වෙලානම් ඒ වගේ අයට තමුන්ගේ ගෙදර ඉඩත් දෙනවා. ඒ වගේ හොඳ දේවල් මේ UK වල ඉන්න වයසක ප්‍රජාව ඒවගේ මේ තරුණු ප්‍රජාවත් කරන තව දේවල් තමයි මේගොල්ලෝ හොලිඩේ යනවා. ඒගොල්ලෝ සෑහෙන්න විනෝද චාරිකා යනවා වෙන රටවල් වලට යනවා. එතකොට තව මේ UK වලම තැන් බලන්න යනවා. ඒගොල්ලොන්ගේ ජීවිතේ තරුණ කාලේ බලන්න බැරි විච්ච තැන් පබ් යනවා. ඒගොල්ලෝ පාටිස් වලට යනවා. මේගොල්ලෝ බොනවා කනවා නටනවා. ඉතින් කඳු නගිනවා. එතකොට වයසකයගේ ගරුප්සල්ට ගිහිල්ලා ඒවා සහභාගි වෙලා ඒගොල්ලො විනෝද වෙනවා. ඊට අමතර තව හොඳ දෙයක් මම මේගොල්ලොන්ගේ දකිනවා. මේගොල්ලෝ ජීවිතය අන්තිම කාලේ තමුන්ගෙන් මේ සමාජයට මේ රටට දෙයක් වෙන්න ඕන කියන එක මේ බහුතරයක් අයගේ හිතේ තියෙනවා. මේගොල්ලෝ සමිති සමාගම් පවත්වාගෙන යනවා තමුන්ගේ ඒරියායක තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. අපි කියමු පාරවල් වල කුණු වැඩිපුර තියෙනවා කියලා ලිට පිකස් කියලා තියෙනවා. මෙහෙම කුණු පික එකකින් අරගෙන බෑග්වලට දදා මේගොල්ලෝ කුණු එකතු කරනවා. ඒ වගේම දුප්පත් අයට කන්න සල්ලි ආධාර එකතු කරනවා. එතකොට බඩු මුට්ටු එකතු කරනවා. ඒ වගේ ගොඩාක් සමාජයට මෙහෙවරක් වෙන දේවලුත් මේගොල්ලෝ කරනවා. නිකන් සමහරු ඉන්නවා වයසට ගිහිල්ලා කසාදත් බඳිනවා. සමහර වෙලාවලට කසාද බඳින්න ඕනේ නැහැ. තව අලුත් සහකාරයෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ෆැෂන් කරනවා මේකප් දානවා. තව දෙයක් තමයි මේගොල්ලෝ ජීවිතේ වයසයි කියලා නිකන් ඉන්න සමහරු බිස්නස් පවා පටන් ගන්නවා. ඊට අමතරව හොඳම දේ තමයි වයස 80 90 කියලත් නෑ සමහර අය රස්සාත් කරනවා දකිනවා. මේ වයසක ප්‍රජාවේ වෙනස කියන්නේ වයසට ගියා කියලා මේගොල්ලෝ ජීවිතේ එතනින් නවත්තන්නේ නෑ. අනේ අයියෝ අපි වයසයි මගේ වයස මෙච්චරයි දැන් මේ නහින දෙහින කාලේ මට කාගේ හරි උදව්වක් ඕනේ. අන්න ඒ මතේ මේ ගොඩක් අය නෑ. මේගොල්ලෝ හරි පොසිටිව් මේ බහුතරය. තව හොඳම දේ තමයි වයසක ප්‍රජාව ගැන මෙහෙ මම කල්පනා කරලා බැලුවම තරුණ ප්‍රජාවත් එක්ක බලද්දි හොඳම මැනර්ස් තියෙන ඒ කියන්නේ හොඳ ගතිගුණ හොඳ පුරුදු තියෙන වයසක ප්‍රජාවත් තමයි මෙහෙ ඉන්නේ. ඉතින් තරුණ අයත් එක්ක බලද්දි මට තේරෙන දෙයක් තමයි ආසියානු රටවල් වල වයසක ප්‍රජාව හිතන විදිය පොඩ්ඩක් නැරෝ මයින්ඩඩ්. ඒ කියන්නේ හරි සංවෘත විදියට තමයි ඒගොල්ලෝ හිතන්නේ ආසියානු රටවල් වල අය තරුණ ප්‍රජාවත් එක්ක බලද්දි. නමුත් මෙහේ තරුණ ප්‍රජාවට වැඩිය මට තේරෙනවා වයසක ප්‍රජාවේ ඒ නැරෝ මයින්ඩඩ් ගතිය ඒ කියන්නේ සංවෘතව හිතන ගතිය ටිකක් අඩුයි කියලා. මං කියන්නේ මේ දැන් ඉන්න වයසක ප්‍රජාව ගැන. ඉතින් ඒගොල්ලෝ සමහර දේවල් ගැන බලන කෝණය හරි වෙනස්. මිනිස්සුන්ට අනුකම්පා කරනවා වැඩි. මිනිස්සුන්ව ඕනට වැඩිය සැක කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ හොඳ ගතිගුණ ඒගොල්ලෝ ගාව තියෙනවා. හොඳම මැනර්ස් තියෙන්නේ ඒගොල්ලෝ ගාව කියන එක තමයි මට දැනෙච්ච දේ. ඉතින් දැන් අර වයසක කට්ටිය එක කාලයකට එනවා තමුන්ගේ ජීවිතේ ඉතුරු ටික කරගන්න අමාරු වෙලා එක තැනකට
කොටු වෙන කාලයක්. ඉතින් ඒ කාලේ ආවම ගොඩක් කලාවල්වලට මේ වයසක ප්‍රජාව කොම්පලයින් කරන්න නෑ. ඒගොල්ලු මැසිවිලි නගනවා හරි අඩුයි. තමුන්ගේ ළමයි තමුන්ට සලකන්නෑ කියලා කියන්නේ නෑ. එතකොට තමුන්ට අරය කරන්න ඕනේ මෙයා කරන්න ඕනේ මං අරයට අච්චර දේපල දීලා තියෙනවා මං අරයට අච්චර උගන්නලා තියෙනවා. එහෙම කීකේ කවදාක්වත් කියනවා අහන්න හරිම අඩුයි. ඉතින් ගොඩක් කලාවල්වලට ඒගොල්ලෝ ඒ කවුරුවත් වතුර උගුරක් දෙන්න ඕනේ කියලාවත් ඒ වගේ යුතුයකමක් තියෙනවා කියන මතයෙන් ජීවත් වෙන්නේ නෑ. ඉතින් අර කොරළු කූඩු සිස්ටම් එකට තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. ඉතින් මං අර කලින් කිව්වා වගේ තව දෙයක් මං කියන්න ඕනේ මෙහි ගොඩක් අය වයසට යද්දී තමුන්ගේ ළමයිට විතරක්ම නෙමෙයි දේපල හැම දීලා යන්නේ. එක චැරිටීස් තියෙනවා සමාජ සුබසාධන ආයතන තියෙනවා. එතකොට සමහර වෙලාවලට දන්න අඳුරන අයටත් දීලා තියෙනවා ඉඩම් කඩම් තමුන්ගේ ළමයිට දෙන්න නැතුව. KRSලාටත් ඉඩම් ලියලා දීපු අවස්ථාත් අහලා තියෙනවා මං ගොඩක් කලාවලට. ඉතින් අන්තිම කැමැත්ත ගොඩක් අය ගොඩාක් කලින් ලියලා තමයි තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ගොඩක් වෙලාවලට දරුවන්වත් කිසිම විදියකින් දැනුවත් කමක් නැහැ. ඉතින් අර වයසක අය ගොඩක් වෙලාවලට තනිව කාලය ගත කරන අතරතුර තමුන්ගේ ළමයි ඉඳලා හිටලා ඒගොල්ලොන්ව බලන්න බර්ත්ඩේස් වලට එනවා. සමහර විශේෂ අවස්ථා මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ ඒ වගේ අවස්ථාවල් වලට එනවා. වීකෙන්ඩ් එකේ එන කට්ටිය ඉන්නවා. සමහර අය කෝල් කරලා අම්මගේ තාත්තගේ සැපදුක් බලනවා. සමීපත්වයක් නැත්තෙමත් නෑ අපිට කියන්න බෑ. හැබැයි අර ආසියානු රටවල් වල තියෙනවට වඩා දුරස්ථයි කියන එක මට හොඳටම පැහැදිලි. මට තේරෙන දෙයක් තමයි ඒ සමීපත්වය නම් නෑ මෙතන. හැබැයි එහෙම නෑ කියලා ඒ සම්බන්ධතා ඒගොල්ලොන්ගේ අතරින් නැති වෙන්නේ නෑ. හරිම විශේෂයි ඒක. ඉතින් දැන් වයසට ගියාම අන්තිම කාලෙ වෙද්දි ආසියානු රටවල් වල කට්ටිය නොකරන දේවල් ටිකක් මේගොල්ලෝ කරනවා. ඒ තමයි ගොඩක් අය ගාව ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඊට අමතර ෆියුනරල් ප්ලෑන්ස් කරනවා. තමුන්ගේම මරණය මොන විදියටද වෙන්න ඕන කියන එක ප්ලෑන් කරලා තමුන්ගේ මිනි පෙට්ටිය තමුන් මෝඩ කරලා තමුන්ගේ මරණය ෆියුනරල් එක දවසේ මොන වගේ දේවල්ද වෙන්න ඕනේ මොන මල්ද පාවිච්චි කරන්න ඕනේ මොන සින්දුද දාන්න ඕනේ මේ වගේ දේවල් මේගොල්ලෝ කලින්ම ගොඩක් අය ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මේක හරි අමුතුයි. අපේ වගේ රටවල් වල කට්ටිය ඇහුවම මේ වයසක කට්ටිය බලන්නේ ජීවිතේ තමුන් ගෙවන විදියට ගෙවාගෙන ගිහිල්ලා තමුන්ගේ අන්තිම කාලෙත් කාටවත් කරදරයක් නොවි මැරෙන ටිකත් කාටවත් කරදරයක් නොවි ෆියුනරල් එක පවා තමුන්ට ඕන විදියට කාටවත් වදයක් නොවන විදියට කරලා මැරලා යන්න. දැන් අපි කතා කරන්නේ UK වල වයසට ගියාම වයසක කට්ටිය මූණ දෙන දුෂ්කරතා කියලා කිව්වොත් නිවැරදි. තනිකම පාළුව කියන එක තමයි ලොකුම දුෂ්කරතාවය. බහුතරයක් UK වල ඉන්න වයසක ප්‍රජාව පාළුවෙන් තනිකමෙන් පෙනෙන කට්ටිය. තව දෙයක් තමයි තමුන්ගේ දරුවෝ තමුන් ගැන වැඩිය හොයලා බලන්නේ නැති හින්දා තමුන්ගේ තියෙන වෙනස්කම් හඳුනාගන්නවත් අඩුයි. ලෙඩ රෝග වගේ දේවල් ඒ වෙනස්කම් කලින්ම හඳුනාගත්තනම් සමහර ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන්. ඉතින් අපි කලින් කිව්වේ KRSලා එනවා කියලා මේගොල්ලොන්ව බලන්න ඒ සේවාව සපයන්න මම කියන්නේ හැමෝම අතින් නෙමෙයි සුළුතරයකගේ අතින් අකටයුතුකම් සිද්ධ වෙනවා. ඉතින් සමහර වෙලාවලට මේවා ප්‍රසිද්ධිය කවුරුත් දන්නේ නැහැ. සමහරු බනිනවා, සමහරු ගහනවා. මේවා සම්බන්ධයෙන් නිවුසුත් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ අකටයුතුකම් වලටත් සමහර වයසක අයට මූණ පාන්න ඉඩ තියෙනවා. තවත් ලොකුම දෙයක් තමයි ලොකුම අවාසියක් කිව්වොත් නිවැරදි මේක වයසට යන්න යන්න මිනිස්සුන්ට සීතල දැනෙන ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් UK වල නිතරම වහිනවා සීතල කාලගුණයක් තියෙන්නේ. මෙහි තියෙන කාලගුණය වයසක අයට එච්චර හොඳ කාලගුණයක් නෙමෙයි. අපි දැන් බලමු ඊළඟට UK වල වයසක අයට තියෙන සහන වාසි මොන වගේද කියලා. අපි කතා කරමු UK වල රජයෙන් සෑහෙන්න මේගොල්ලොන්ට සහනාධාර දෙනවා. මේගොල්ලොන්ට ලොකු වාසි අත් කරලා දෙනවා. ඒව ගැනත් අනිත් පෞද්ගලික අංශ වලින් උත් ඒගොල්ලොන්ට ලැබෙන සහන ගැන වාසි ගැන දැන් කතා කරමු. ඉතින් ප්‍රධානම දේ තමයි UK වල වයසක අයට පෙන්ෂන් එකක් ස්ටේට් පෙන්ෂන් එකක් ලැබෙනවා. ඉතින් ඊට අමතරව තමයි පෙන්ෂන් ක්‍රෙඩිට් කියලා අඩු ආදායම් තියෙන අයට තව ඒ ආදායම අඩු නම් තව වැඩිපුර ගාණක් දෙන්න ඒගොල්ලෝ සලස්සනවා. ඊට අමතරව වින්ටර්
කෝල්ඩ් වෙද පේමන්ස් කියලා තියෙනවා මේ සමහරයව මේ ළඟදී ආපු අගමැති කඩ්ඩවුන් කරා එක පිස්සු කෙලිය ඉතින් ඒවගේ අමතර බිල්ස්වල්ට වගේ දේවල්වලට ඩිස්කවන්ස් දෙනවා කරන් බිල වතුර බිල ඒ වගේ දේවල්වලට ගෙවල්වල රස්නය රඳවගන්න පුළුවන් ක්‍රමවලට පාවිච්චි කරන්න පුළුවන් සිිස්ටම්ස් ඉන්ට්‍රඩියස් කරලා දෙනවා සමහරයට නොමිලේත් දෙනවා අඩු මුදලකටත් වට්ටම් සහිතව දෙනවා රජය මැදිහත් වෙලා ඊට අමතරව කවන්සිල් ටක්ස් රිඩක්ෂන් කියල තින දැන්ව ලංකාවේ වරි පණම් කියලා කියන්නේ එහෙ වරි පනම් වගේ මෙහේ ලොක්කු ගානක් අය කරනවා අවුරුද්ධකට ගෙදරක ගෙදරක් පාවිච්චි කරනවට මනුස්සෙක්ගෙන් සමහරයට අඩුයි ඒගෙවන්න ඕන ප්‍රමාණය සමහරයට නොමිලේ එහෙමත් අත්ව තියෙනවා ඊට අමතරව ෆ්‍රී NHS ප්‍රස්ක්‍රපෂන්ස් කියල තින NHS කියන මෙහි සෞඛ්‍ය අංශේ බෙහෙත් ගනිද්දී මේ ප්‍රස්ක්‍රපෂන් එකක් කියලා දෙනවා ඉතින් ඒකට චාර්ජ එකක් තියෙන ඒ චාර්ජ එක අය කරන්නේ නෑ අවුරුදු 60 පැන්නම මට මතක විදියට ඉතින් ඊට අමතර ෆ්‍රී NHS අයිටෙස්ට එකක් කියන්න මේ සෞඛ්‍යංශය විසින් ස්පොන්ස කරලා වගේ යම් පෞද්ගලික ආයතනවල පවා තමුන්ගේ ඇස් පරීක්ෂා කරගන්න පුළුවන් නොමිලේ තවයිගත් තමයි ෆ්‍රී බස් පාස් එකක් දෙනවා ෆ්‍රීඩම් පාස එකක් කියලා කියන්නේ ගොඩක් කලාවලට මේකින් අන්ලිමිටඩ් බස්වල එහෙ මේ යන්න පුළුවන් සල්ලි ගෙවන්න අවශ්‍යවෙන්න ඒවගේ වාසියක් තියෙනවා එතකොට සීනිය රේල් කාඩ් එකක් දෙනවා තුනෙන් එකක් ඩිස්කවන්ස් දෙනවා රේල් ටිකට්සේ කියන්නේ කෝච්චි ටිකට්ස් ගනිද්දි ඒවගේම ඇටෙන්ඩන්ස් අලාවන්ස් කියලා තියෙනවා ඩිසේබල් කට්ටිය කියන ආබාධිත කට්ටියට හවසින් බෙනිෆිට්ස් කියන්නේ ගෙදර අපි කියමු කුලියට ඉන්න කියලා වයසක කෙනෙක් එයාගේ ගෙදර කුලිය රාජය විසින් ගෙවනව සමහර වෙලාවලට සමහර ගෙවල්වලට යාව මාරු කරලා ඒ ගෙදර යාව තියලා එයාව බලාගන්නවා ඊට අමතරව සෝෂල් කෑ සපෝට්ස් දෙනවා කියන්නේ කෑරස් ලව තමුන්ගේ ගෙදරට මේවල තමුන්ගේ අවශ්‍යතා සපුරණ විදිය තව ඇවිල්ලා TV ලයිසන්ස් ඩිස්කවන්ස් දෙනවා කියන්නේ TV ලයිසන් එකක් කියලා මෙහි ගන්න ඕනේ අපේ ගෙදර TV එකක් බලනවනම් හරි ඔන්ලයින් ස්ට්‍රීමිං හරි කරද්දි TV channel එකේ තියෙන දේවල් හරි අපි TV ලයිසන්ස් කියලා ගානක් ගෙවන්න ඕන එකත් එක්තරා විදිහක බද්දක් ඒකටත් මේගොල්ලොන්ට ෆ්‍රී හම්බෙනවා සමහර වෙලාවලට ඩිස්කවුන්ට් හම්බෙනවා පෞද්ගලික අංශය ගැන කතා කරොත් ජිම්ස් වල ඒගොල්ලොන්ට මෙම්බර්ෂිප්ස් වලට ඩිස්කවුන්ට් හම්බෙනවා ගොඩක් වෙලාවලට සිනමා ඒ කියන්නේ ෆිල්ම්ස් බලන්න යන තැන්වල එතකොට ලෙෂර් සෙන්ටර්ස් කියලා තියෙනවා මෙහි කියන්නේ ඇක්ටිවිටීස් කරන්න පුළුවන් තැන්වල ඒ වගේ ගොඩක් ඩිස්කවුන්ට්ස් ගන්න පුළුවන් සමහර කඩවල් වල ඇඳුම් කඩවල් වල එතකොට රෙස්ටෝරන්ට්ස් වල ඒ වගේ ඩිස්කවුන්ට්ස් තියෙනවා ඉතින් ඒ හැම දෙයක්ම කියන අතරතුර කියන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ මුළු UKම හදලා තින්නේ ජේෂ්ඨ පුරවැසියන්ට හිතකර විදියට කෞතුකාගාරයකට ගියොත් බැංකුවකට ගියත් කඩේකට ගියත් බස් එකක යන්න වුණත් කෝච්චියක යන්න වුණත් ඕනම මනුස්සෙට ඕනම පාරක වුණත් යන්න පුළුවන් තමුන්ට ඇවිදගන්න බැරි වුණත් රෝධපුටුවකින්නම් යන්නේ ඒ වගේ කිහිලිකරුවකින්න යන්න ඕනම විදිකට කං හෙන්නේ නැත්තම් බැංකුවල සේවාවන් තියෙනවා සෑහෙන්න විදියට මේ රටේ සේවාවන් සපයලා තියෙනවා සාමාන්‍ය වයසක මිනිස්සුන්ට ලේසි වෙන විදියට ඉතින් ඒගොල්ලොන්ගේ ජීවිතය පහසු කරන විදියට තමයි මේ රටේ වයසකයි කියලා මිනිස්සුන්ව අතෑරලා නෑ ඒගොල්ලොත් තමුන්ගේ කමියුනිටියගේ තමුන්ගේ සමාජයේ කොටසක් විදියට ඒගොල්ලොන්ටත් හිමිවෙන්න ඕන ගරුත්වය ලබාදීලා තමයි මේ රටේ හැම දෙයක්ම වගේ නිර්මාණය කරලා තියෙනවා ඇත්තටම කිව්වොත් මෙහි වයසට යන එක ටිකක් එක පැත්තකින් බලද්දි ආසියානු රටක වයසට යනවට වැඩිය හොඳයි කියලත් මට හිතනවා ඉතින් මම දන්නේ නෑ හරියටම තාමත් මම වයසක මනුස්සෙක් නෙමෙයි නිසා මං දවසක දැනගන්න යන්නේ ඕගොල්ලෝ කියන්න ඕගොල්ලොන්ට මොනාද මේ සම්බන්ධයෙන් හිතෙන්නේ දැන් ඕගොල්ලෝ ගොඩක් දේවල් දැන් දැනගත්තා මේ UK වල වයසක ප්‍රජාව සම්බන්ධයෙන් ඉතින් ඕගොල්ලොන්ට දැනෙන අදහස් මොනවාද කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක ලයික් කරන්න අනිත් අයටත් දැනගන්න මේ රට ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන දැනගන්න ෂෙයා කරන්න එහෙනම් ඉතින් අපි ආයෙත් හම්බෙමු UK බොසා Facebook pages වලින් YouTube channels වලින් ඒ වගේම TikTok එකකින්